මොනවද මේ කරන්න හදන්නේ? පිස්සු හැදිලාද? ඔයා කවුද? කවුද ඔබතුමා? හරි අමුතු කෙනෙක් නේ. හිටපු ගමන් අහසේ පාවෙලත් යනවා. එදා ඇඳගෙන හිටපු ඇඳුමත් හරිම අමුතු එකක්. වෙනස්ම විදිහකටයි කොණ්ඩෙත් හදලා තිබුණේ. එදා අහසේ පාවෙලා ආපු යානෙත් පුදුම එකක්. ඇත්තමයි මේ හැම දෙයක්ම අමුතුයි. ඔබතුමා කවුද කියන්නකෝ? හැබැයි ඔබතුමා මට මොනවා කිව්වත් මම පුදුම වෙන්නේ නැහැ. මම ගොඩක් පොත්පත් කියවලා තියෙනවා. මේ ලෝකෙ මිනිස්සු විතරක් ඉන්නවා කියලා මම නම් විශ්වාස කරන්නේ. භූතයෝ, පිසාචයෝ, කුම්බාණ්ඩයෝ වගේ අය තොනතරම් ඉන්න පුළුවන්. ඒගොල්ලෝ අපේ පියවියසට හරියටම පේන්නේ නැති වුණත් ඉන්නවා කියලා නම් මම විශ්වාස කරනවා. ඔබතුමා ඒ අයගේ මොන වර්ගයේද? අනේ ඔබතුමාට කතා කරන්න බැරිද? ඔබතුමාට ඉන්න තැනක්වත් නැද්ද? පවුලේ නැද්ද? ඒකට කමක් නැහැ. ඔබතුමා මගේ ජීවිතේ බේරුවා. මං ඔබතුමාට ණයක් ඇත්තේ. අපි යන්. දැන් තමයි මං ඔබතුමා ගැන කියන්න. මගේ ජීවිතේ බේරුවා කියලා කිව්වහම ඔබතුමාව බාරගනි. බය වෙන්න ඕනේ නැහැ. මාත් එක්ක එන්න යන්න. මාත් එක්ක යන්. අපේ ගෙදරට තමයි ඔයා යන්නේ. මාත් එක්ක. මං ඔයාට උදව් කරන්නම්. මට හිතා ගන්න බෑ. මොකද්ද මෙතන සිද්ධ වෙලා තියෙන්නේ? අපේ වංශේ මුලාදෑනිතුමාගේ ලීලිය සෝඋත්තමාව ඉන්නව නේද? ඊයේ රෑ වෝර්ක කන්දිදි බෙල්ලි වැල දාගෙන. එතුමිය පතිවෘතාව ආරක්ෂා කරපු නිසා විනිශ්චය සභාවෙන් සුචරිත උත්තමාවිය ගෞරව නාමය ඉල්ලුම් කරන්නයි මේ යන්නේ. මේ පෙට්ටිය මෙතනින් පිට කරන්න ඕනේ. කොහොමාරේ කෙල්ල හොයාගෙන ඉවරයක් කරන්න. ගෞරව නාමයට ඉල්ලුම් කරන වෙලාවේ මේ ළමයා ජීවතුන් අතර ඉන්න බව කාටවත්ම දැනගන්න තියන්න එපා. හොඳයි. මගේ සොහන තමයි. එතකොට දැන් මම කවුද? අනුසේත භූතයෙක්ද? මම ජීවත් වෙනවා කියලා ඒගොල්ලෝ දැනගත්තත් එතකොට මොනව වෙයිද? දැන් මං කොහෙද යන්නේ? මගේ දෙමාපියෝ ඉන්න තැනට මට දැන් යන්න ඕනේ. මගේ තාත්තට මොනවද සිද්ධ වුනේ කියලා කිව්වොත් කරන්න ඕනේ මොකද්ද කියලා මට හිතා ගන්න පුළුවන්. ඔබතුමා මට කරපු හැම උදව්වකටම ස්තුතියි. කොහොම ආවද කියලා මම නම් දන්නේ. ඔබතුමා අනතුරක් නැතිව යන බව දන්නවා. ඔබතුමා මොනව කරනවද කියලා නම් දන්නේ නැහැ. බලවත්
වගේම ශක්තිමත්. ඒ හින්දා ඔබතුමා ගැන වද වෙන්නේ නැහැ. මාත් එක්ක යමු. අපි එකට යමු. ඔයාගේ ආරක්ෂාවට. දැන් මම ඔය කවුරු කියලාද අහන්නේ? තාමත් මාව දන්නේ නැද්ද? චොං සොංගි කියන්නේ මට. හරි. චොං සොංගි. ළමයා වෙන්න බෑ. මොන ළමයා ගැනද ඔය කියන්නේ? එයාත් හරියට මං වගේමද? ඇත්තටම මේ දවස්වල කොස්මෙටික් සර්ජන්ස්ලට මං වගේ මූණු හදන්න හරියට වැඩ තියෙනවා. චොන්දොන් වලත් මං වගේ මූණු තියෙන ඕනේ තරම් ඉන්නවලු. ඒ වුණත් ඉතින් ඒගොල්ලෝ නියම චොන්සන්ගේ නෙමෙයිනේ. ඒගොල්ලන්ට මං වගේ වෙන්න බෑ. ඒ පාර මොකද? කොහෙද බලන්නේ? මේ සපත්තු ඔයාගේද? ඔව් මගේ තමයි. ණයට ගන්නවා කියලා හිතුවද? දන්නවද? මේ වගේ සපත්තු දෙකක්